අයිබෝවන් කියලා පිළිගන්නවා දිනිෂි පෙරේරා YouTube channel එකට. අපි අද යනවා දඹදිව ශ්‍රී විජේසුන්දරාරාම විහාරය බලන්න. අපි ගිරිඋල්ලේ සිට කුරුණෑගල පැත්තට එද්දී දඹදිව හන්දියෙන් දකුණට හැරිලා මීටර් 400ක් විතර ආවම අපිට මේ දඹදිව විහාරය හම්බ වෙනවා. මේ පැත්තෙන් ගියාම තමයි පාකින් එක තියෙන්නේ. අපේ වාහන පාක් කරලා ඊට පස්සේ අපිට විහාරයට යන්න පුළුවන්. අපිට පාකින් එක තියෙන පැත්තෙන් යන්නත් පුළුවන්. මේ තියෙන්නේ පාකින් එක පැත්තේ තියෙන පඩිපෙළ. විහාර මළුවට සිව් දෙසින් පිවිසීමට වාහල්කඩ 4ක් පුරාණයේ පැවතුනත් දැනට සුරක්ෂිත කොට ඇත්තේ මේ නැගෙනහිර පැත්තේ තියෙන වාහල්කඩ පමණයි. මේ සඳකඩ පහනත් එක්ක තියෙන්නේ දඹදිව විහාරයට එන ප්‍රධාන පඩිපෙළ. ඔයාලට මේ දෙපැත්තෙම විහාරයට ඇතුල් වෙන්න පුළුවන්. ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථානය දඹදිව රාජධානියේ ප්‍රධාන විහාරස්ථානය ලෙස ඉදිකර ජාතික වූත් ආගමික වූත් සියලු කටයුතු වල මූලිකත්වයක් උසලා තිබෙනවා. මාහිමිවරු දෙනමක් වැඩ සිටීමෙහි කතිකාවත් දෙකක් සම්මත කර තිබෙන අතර මහා සංඝයා රැස් කරවා දළදා වහන්සේ පෙරකුම්බා කුමරුටද කුමරු සංඝයාටද බාර දෙන ලද්දේ මෙම විහාරස්ථානයේදී. තෙවන විජයබාහු රජුගෙන් පසු දෙවැනි පෙරකුම්බා රජු විසින් මෙම විහාරස්ථානයේ දළදා මෙදුර තෙමහල් කොට ඉදිකර දළදා පෙරහැර මේ ස්ථානයේ සිට වාර්ෂිකව පවත්වා තිබෙනවා. දඹදෙණිය කියන්නේ ශ්‍රී ලංකාවේ තුන්වෙනි රාජධානියයි. ශ්‍රී ලංකාවේ ගරා නොවැටුණු එකම දළදා මෙදුර තියෙන්නේ මෙම විහාරස්ථානයේ. ඔයාලා මේ දකින්නේ ඒ ඉපැරණි දළදා මෙදුරයි. ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වීරගල් දෙකක් දළදා මෙදුරේ තේවා මණ්ඩපයේ දෙපස බිත්තිවල රඳවා ඇති ආකාරය අපිට දකින්න පුළුවන්. හේවිසි මණ්ඩපයෙන් පසු අපි ඇතුළු වන ප්‍රතිමා ගෘහයේ ඉදිරිපිට ලෙළුම් පෙති සහිත සඳකඩ පහනක් දක්නට ඇති අතර චන්ද්‍රවංකයේ සහිත දැව උළුවස්සකින් ඇතුළු වීමට තිබෙනවා. උළුවස්සට ඉහළින් හංස පූට්ටුව දැක්වෙන චිත්‍රයක්ද මෙම පහළ ගෘහයේ තුල මකර තොරණක් යට වැඩ සිටිනා බුද්ධ ප්‍රතිමාවක් ඒ දෙපස හිටි බුද්ධ ප්‍රතිමා දෙකක්ද දක්නට ලැබෙනවා. මහනුවර යුගයේ ලක්ෂණ ඇති මෙම ප්‍රතිමා මෑත කාලීනව ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. මෙම දළදා මෙදුර තුල ඇති පැරණි චිත්‍ර නුවර යුගයේදී ප්‍රතිසංස්කරණය කරන ලද ඒවායි. දළදා මෙදුරේ පිටත බිත්තිවල චිත්‍ර අපිට දකින්න පුළුවන්. ඉහළ මහලට ලීයෙන් තැනූ පඩිපෙළක් තියෙනවා. මෙම දළදා මෙදුරේ ඉහළ මාලයේ දකුණුපස බිත්තියේ දහම්සොඬ ජාතකයේ සිතුවමක් ඇඳලා තියෙනවා. එහි නිරූපණය වන මිනිස් කොඩිය දඹදිව ප්‍රදේශයේ පමණක් ආවේනික වූවක් බව කියවෙනවා. ආරම්භයේදී තෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකර තිබූ මෙම දළදා මෙදුර පසු කාලීන ප්‍රතිසංස්කරණවලදී දෙමහල්ව ගොඩනංවලා තියෙනවා. දෙවෙනි පරාක්‍රමබාහු රජ දවස මෙම දළදා මෙදුර හා ඒ ඉදිරිපිට තිබූ සපබෝධි අතර රන් ඒ දණ්ඩක් මැවි ජීවමාන බුද්ධ ලීලාවෙන් දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පෑ බව කියවෙනවා. අපි යමු දැන් විහාරයේ බලන්න. ඔයාලට පේන ඇති විහාරයේ තුල සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. ඉතා අලංකාරවත් ලෙස බිත්තිවල චිත්‍ර සිතුවම් කර ඇති ආකාරයත් අපිට දකින්න පුළුවන්.
දඹදෙණි රාජ්‍ය සමය සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ මෙන්ම ත්‍රිපිටක ධර්ම සාහිත්‍යයේද ස්වර්ණමය යුගයේ ලෙස සැලකෙනවා. සිංහල පාලි සංස්කෘත ආදී භාෂා මෙන්ම විවිධ විෂයයන් යටතේ ග්‍රන්ථ නිර්මාණය වූ කාල පරිච්ඡේදයක්. මේ යුගයේදී රචිත ශාස්ත්‍රීය නිබන්ධන අතර සිදස් සංගරාව, එළු සඳැස් ලකුණ, දඹදෙණි කතිකාවත, බුත්සරණ, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය යනාදී ග්‍රන්ථ හඳුන්වා දීමට පුළුවන්. දඹදෙණි රාජ්‍ය සමයේ තුන්වන විජේබාහු රජු විසින් තමයි මෙම විහාරය ඉදි කරවලා තියෙන්නේ. බෙලිගල තිබූ දන්තධාතුන් වහන්සේ දඹදෙණියට වැඩම කර අති උත්කර්ෂවත් දළදා පූජාවක් පවත්වන්නට කටයුතු කරලා තියෙන්නේ දෙවන පරාක්‍රම බාහු රජතුමා විසිනුයි. භික්ෂූන්ගේ විනය නීති පිළිබඳ දඹදෙණි කතිකාවත සම්පාදනය කිරීම, උපසම්පදා උත්සව පැවැත්වීම, කෞසිලමන හා විසුද්ධි මාර්ග සරණ යන කෘති රචනා කිරීම මෙම රජතුමා අතින් සිදු වෙලා තියෙනවා. ශෛලමය පාදමක් මත ඉදිකර ඇති මෙම චෛත්‍යගරය අතීතයේදී දළදා ප්‍රදර්ශනය සඳහා යොදාගත් ගොඩනැගිල්ලක් බවත් පසුකාලීනව එහි චෛත්‍යයක් ඉදිකර ඇති බවත් කියවෙනවා. සමචතුරස්‍රාකාර ගොඩනැගිල්ලක් වන මෙහි පැත්තක දිග අඩි 20ක් පමණ වෙනවා. මෙහි පිවිසුම් දොරටුව දෙපස පිහිටා ඇති කොරවක්ගල් ගමන් ලීලාවෙන් යුත් හස්තීන්ගේ ස්වරූපයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. දඹදෙණි පුරවරයෙන් හමු වූ කෞතුක වස්තුන් මෙම දඹදෙණි කෞතුකාගාරය තුල සුරක්ෂිතව තියෙනවා. දඹදෙණි විහාරයේ බලන්න ඔයාලට පුළුවන් කෞතුකාගාරයත් බලලා යන්න. ඔයාලා මේ දකින්නේ අතීතයේ පැවති ගොඩනැගිල්ලක දැනට ඉතිරිව ඇති නටබුන්. ආමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. මේ වීඩියෝ එක තව අයට බලන්න share කරන්න. දඹදෙණියේ පිහිටි තවත් ලස්සන වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු. සතුටින් පරිස්සමින් ඉන්න.